හරි අද අපි යන්නේ සුරංගනායි බස් එක හදපු විදිහ දැනගන්න. ඒක හදපු විදිහ ගැන කිව්වොත් මේක හදලා තියෙන්නේ කාඩ්බෝඩ් වලින්. සම්පූර්ණයෙන්ම කාඩ්බෝඩ් වලින් හදලා ස්ටිකර් කරලා තියෙන්නේ. මේ බෆර් එකත් කාඩ්බෝඩ් හදලා ස්ටිකර් තියෙන්නේ. මේ හැම එකම කාඩ්බෝඩ්. ඊට පස්සේ පැත්ත ගැන කතා කරොත් මේ රෝදත් කාඩ්බෝඩ් රෝද අරගෙන මැනලා කපලා එකට අලවලා පෑන් බටයක් තමයි කපලා මේ රෝදේ හයි කරලා තියෙන්නේ. ඉස්සරත් තියෙන වීඩියෝස් එකක් තියෙනවා. ඊට පස්සේ දොර ගත්තොත් දොර අරින්න අහන්න පුළුවන්. ඊට පස්සේ පිටිපස්ස ගත්තොත් තියෙන්නේ ඒක තාම වැඩ ඉවර නැහැ මේ ආකෘතියේ. තව පොඩ්ඩක් වැඩ තියෙනවා. මේ ස්පොලියර් එකත් කාඩ්බෝඩ් පිටිපස්සත් කාඩ්බෝඩ්. මේක තව ඉන්න ඒවා තියෙනවා. ඒවා ඉස්සරහට හදනවා. ඒ වගේ වීඩියෝ එකක් ගේන්නම් හදන විදිහ. මේකට ලයික් views 100ක් ආවොත් මම ගේනවා පිටිපස්සේ බෆර් එක හදන විදිහ. ඊට පස්සේ අපි ඩ්‍රයිවිං සීට් එක ගැන කතා කරොත් මෙහෙම තමයි. නේ දොර ඇරියම ඇතුළට කොහොම තමයි පේන්නේ. ඩ්‍රයිවිං සීට් එක නම් තියෙන්නේ. ඇතුළ බැලුවොත් ඇතුළ සම්පූර්ණ සීට් රතු පාටයි. අර හෙට තියෙන සීට් ඔක්කොම ටික පිටිපස්සට වෙන VIP කැබින් එකක් හයි කරලා තියෙනවා. මට එක දෙයක් කියන්න තිබුණා මේ පැත්තේ මෙන්න මේ දොර අරින්න බෑ. මොකද VIP කැබින් එක හයි කරද්දී මෙතෙන්ට අල්ලලා හයි කරේ. එනතර VIP කැබින් ටේබල් එක හයි වෙලා තියෙනවා. ඇතුලේ මෙතන ඉන්න බලන්න බෑ. ඉඩ ටික මදි. බලන්න ඩ්‍රයිවිං සීට් එක එළිපේ. තමයි තියෙන්නේ. මේක ගොඩාක් දිග වීඩියෝ එකක් නෙමෙයි. පොඩ්ඩක් විනාඩි 3ක වගේ පොඩි වීඩියෝ එකක්. මම තමයි මේක හදලා තියෙන්නේ. ඉස්සරහට මේකට ලයිට් හයි කරනවා. තාම වැඩ ඉවර නැහැ මේකේ. එහෙම තමයි වෙන්නේ. අදට වීඩියෝ එක ඉවරයි. මම මෙතනින් සමු ගන්නවා.